මොන මගුල කරන්නත් තව තියෙන්නේ මාස 8යි. හරි දැන් 26 A level set එක ඇතුලේ අනිවාර්යයෙන් මම දන්නවා ඉන්නවා. හොඳටම වැඩ කරපු set එකක් අනිවාර්යයෙන්ම ඉන්නවා. යන්තම් level එකේ වැඩ කරපු set එකකුත් ඉන්නවා. හරි. මුකුත්ම වැඩක් කරන්නේ නැතුව හොඳටම කෙලවගෙන ඉන්න set එකකුත් ඉන්නවා. හරි. ඔයා මොන level එකේ හිටියත් ඔය කාටත් තියෙන්නේ මාස 8යි. හරි. මොකද අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ නම් අගෝස්තුවේ exam එක තියෙනවා. ඒනවා අනිවාර්යයෙන්ම අගෝස්තුවේ exam ලියන්න ඕනේ. දැන් ඔයා මොන මට්ටමක හිටියත්. හරි. දැන් උතන ඉන්න set එකෙන් අවුල්ම සෙට් එක ෆේල් සෙට් එකනේ. හරි ෆේල් ලෙවල් එකේ ඉන්න සෙට් එකනේ. එතකොට ඔයා මේ වෙනකොට ඔය ෆේල් කියන ලෙවල් එකේ හිටියා. මේ මාස 8 හොඳටම ඇති ඔයාට ඒකට යන්න. බැරි නෑ. හැබැයි අනිවාර්යෙන්ම ඒකට යනවා කියලා මම කියන්නේ යනවා නම් යන්න පුළුවන්. හරි? මේ යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔයා මේ මාස 8 කරන දේවල් ටික. හරි? දැන් නිකමට මතක් කරන්න O level ඉවර වෙලා A level වලට ආපු මුල් කාලේ. හරි? මොකක් හිතාගෙන දාන්නේ මෙතෙන්ට? ගේම ගහන්න හිතාගෙන හරි මේ අවුරුදු දෙකමාරි වෙරනකොට මෙන්න මේ ලෙවල් එකට මම යනවා කියන එකක් අනිවාර්යෙන් ඔළුවේ තියෙන්නේ නැති. හරි පොඩි කාලේ ඉඳන් මොකක් හරි හීනයක් ඇඟේ තිබ්බනේ. හරි දැන් මේ වෙද්දී එකට මොකද වෙලා තියෙන්නේ? මේ වෙද්දී එක නැහැ. හරි සමහර විට බිත්ති වල ගහගෙන නැති මම ඒ තුනක් ගන්නවා මම අර කැම්පස් එකට යනවා මම මෙහෙම කෙනෙක් වෙනවා. ඒවා නිකන් ඔයා හදපු ප්ලෑන් එකක් විතරක්ම නම් මේ වෙනකොට ඔයා ඒ වෙනුවෙන් මුකුත්ම කරලා නැත්තම් ඔයා ඉන්නේ ඔයාගේ හීනෙන් සෑහෙන ඇත. හැබැයි මේ මාස 8 හොඳටම ඇති. ඔයාට ඒ කරගන්න බැරි වෙච්ච වැඩ ටික කරගන්න. ඒ හින්දා දැන්වත් වැඩේ පටන් ගන්න. හීන බලන එක, අරමුණු හදා ගන්න එක, විත්ති වල තමන්ගේ අරමුණු ලියන එක ඒක හැමෝම කරන දෙයක්. හරි? එහෙම කරාගෙන දේවල් ලැබෙන්නේ නැහැ. ඔයාට දෙයක් ඕන නම් ඒක ලැබෙන්නේ ඔයා ඒ වෙනුවෙන් වැඩ කරොත් විතරමයි. මුලින් ඒක ඔළුවට දාගන්න. ඔය වැඩ කරනවා කියන කෑල්ල තමයි අමාරු. හරි? හීන දකින්න එක අරමුණු ලියන එක ඒව හැමෝම කරනවා. අර වැඩ කරනවා කියන කෑල්ල අන්න ඒක කරන්න. ඒක කරොත් තමයි ඔයාට අතෙන්ද යන්න පුළුවන්. හැබැයි ඒක එහෙම නිකන් කරන්න බෑනේ ළමයි. හරි. නිකන් කරන්න බෑ. ඇඟ ඇතුලෙන් ඒක වෙන්න ඕනේ. මම මේක කොහොම හරි කරනවා කියන අර ඒ ඇඟ ඇතුලේ ඉන්න එක එළියට එන්න ඕනේ. හරි. ඒ ඇඟ ඇතුලේ ඉන්න එක නිකන් එළියට එන්නේ නැහැ. ඇඟ ඇතුලේ ඉන්නේ කරන්න ඕනේ කියන ඒ කැක්කුම එන්න නම් මතක් කරගන්න. ඇයි ඔයා මේක කරන්න පටන් ගත්තේ කියලා. ඔයාට අනාගතේ කවුද වෙන්න ඕනේ? මෙච්චර කල් ඔයා වෙනුවෙන් කට්ටකාපු දෙමව්පිය වෙන්න පුළුවන්. ඔයාට උදව් කරපු සෙට් එක පොඩ්ඩක් මතක් කරගන්න. විභාගය වල කොහොමද මේ මිනිස්සුන්ගේ මූණ බලන්නේ? ඒක චුට්ටක් මතක් කරගන්න. ඊට පස්සේ ඔයාට hina වෙන්න බලාගෙන සෙට් එකක් එළිය. ඒක මතක් කරගන්න. ඒව පොඩ්ඩක් දැන් ඔළුවට දාගන්න. හරි? මේ වෙනකොට ඔයා හීන පැත්තක තියලා අර తాවකාලික පොඩි පොඩි චිල් ටිකක් වට කරගෙන ඒව කර කර ඇති. ඔය වටේ තියෙන ඔය ආතල් ටික ළමයි. තව අවුරුදු 2-3ක් යද්දි ඒව නැහැ. ඔයාට ඒක දැන් තේරෙන්නේ නැහැ. දැන් මේ කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. තව අවුරුදු 2-3ක් යනකොට තමයි තේරෙන්නේ. මොනවද මං අර කර කර හිටපු මෝඩකම්